ඉතින් ඔයත් Windows operating system එකක් නම් use කරන්න ඔයාලට මේ වෙද්දි experience එකකින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි Windows update වගේ දේවල් දාගෙන ඒ වගේම softwares වගේ දේවල් install කරගෙන කාලයත් එක්ක වැඩ කරගෙන යද්දි මෙන්න මේ Windows slow down වෙනවා. ඉතින් මෙන්න මේකට හේතුව විදිහට සාමාන්‍යයෙන් අපිට කතා කරන්න පුළුවන් වෙනවා PC slow down වුණාට පස්සේ PC එක on වෙන වෙලාවක් ගත වෙනවා. එහෙම නැත්නම් අපේ PC එකේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට එකපාරට PC එක stuck වෙන්න පුළුවන්. සමහරලාට ඔයාගේ PC එක ගොඩක්ම ස්ලෝ වෙන්න පුළුවන් වැඩක් කරගන්න බැරි මට්ටමටපත් වෙලා. ඉතින් මෙන්න මේ වගේ සිටුේෂන් එකකට ඔයත් මුහුණ දීලා ඉන්නවා නම් අද අපි කතා කරන්නේ slow down වෙච්ච Windows කොහොමද speed up කරන්න කියලා. ඉතින් මෙතනදී low end PC පාවිච්චි කරන අපේ users ලට නම් අනිවාර්යයෙන්ම මම මේ කතා කරපු experience එක තියෙනවා කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් මමත් ඒ වගේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි කතා කරමු කොහොමද මේ slow down වෙච්ච Windows අපි කොහොමද speed up කරන්න කියලා. ඉතින් අද අපි කතා කරන මෙන්න මේ tips tricks වගේ දේවල් ඔයාලට Windows 10 වෙන්න පුළුවන් එහෙම නැත්නම් 11 වෙන්න පුළුවන්. මෙන්න මේ operating system දෙකම පාවිච්චි කරන users ලට මෙන්න මේ tips and tricks ටික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මතක් කරනවා වෙනද වගේම channel එක subscribe කරන්න කියලා. computer සම්බන්ධ videos තමයි මම මේ channel එකෙන් අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම උදව්වක් වෙයි. ඔයාගේ PC එක slow වෙලා තියෙනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත්. ඉතින් මතක් කරනවා ඒ නිසා channel එක subscribe කරන්න කියලා. ඒ වගේම notification bell button එක click කරොත් මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු මගේ PC එකට ගිහිල්ලා කොහොමද අපි මේ දේවල් හදාගන්නේ කියලා. හරි ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි PC එකේ power plan එක හරියට හදාගන්න එක. ඉතින් මේක කරගන්න නම් ඔයාලට search bar එකේ මේ විදියට power plan කියලා type කරලා මෙන්න මේ choose power plan කියන එකට යන්න පුළුවන්. ඉතින් මේකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ balance කියන එක සහ power server කියන එක. එතකොට සාමාන්‍යයෙන් මේකේ recommend එන්නේ balance කියන එක. power server එක දැම්මට පස්සේ අපේ PC එකේ හරියට performance එකක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද එතකොට සාමාන්‍යයෙන් normal විදියට තමයි PC එක වැඩ කරන්නේ. මේ balance කියන එක තමයි ගොඩක් වෙලාට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට අමතරව මෙතන පහළ තියෙන additional plan එක අපිට මේ විදිහට expand කරාම high performance කියන එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් lap එක වගේ නම් මේකට යන්නත් සාමාන්‍යයෙන් battery percentage එක ටිකක් අඩු වෙන්න පුළුවන් high performance දැම්මහම ඒ වුණොත් ඔයා balance එකට යන්න. සාමාන්‍යයෙන් balance කියන එක තමයි default එන්නේ. ඒක ඒ විදිහට තියන්න කියලා තමයි මම මෙතෙන්දී ඔයාලට recommend කරන්නේ. ඉතින් මේ විදිහට power plan එක අපි වෙනස් කරගන්න ඕන. එතකොට මේ හරහා තමයි අපේ PC එකේ hard disk ඒ වගේම අනිකුත් උපාංගවලට කරන්ට් එක හරියට පව එක වැඩ කරන්නේ. පව ප්ලෑන් එක හරියට හදාගත්තට පස්සේ අප ඊළඟට කතා කරන්නේ ස්ටාර්ට් අප් ඇප්ස් ඩිසේබල් කරගන්න එක. ඉතින් මේක ගොඩක් වැදගත් පොයින්ට් එකක් තමයි. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ස්ටාර්ට් අප් එකේදී මෙතන ගොඩක් ඇප්ස් රන් වෙන PCs. ඉතින් මේක ලොකු බලපෑමක් තියෙනවා අපේ PC එක ස්ලෝ වෙන්න ඔන්න එද්දි. මෙන්න මෙතන ඔයාලට අනවශ්‍ය ඇප්ස් එහෙම තියෙනවා නම් ඒව ඩිසේබල් කරගන්න පුළුවන්. තර low end PC වල නම් ගොඩක් වෙලාට මෙතන තියෙන්න ඕන ස්ටාර්ට් අප් ඇප්ස් වල අඩු ප්‍රමාණයක්. ඒ නිසා අනවශ්‍ය ඇප්ස් ඔක්කොම මෙන්න මේ විදිහට අපිට සිලෙක්ට් කරලා ඩිසේබල් කරගන්න පුළුවන් වෙනවා. එතකොට ස්ටාර්ට් අප් එකේදී මේ ඇප්ස් software වගේ දේවල් රන් වෙන එක නැවතිලා අපේ PC එක තව ටිකක් ස්පීඩ් වෙනවා. තුන්වෙනි පියවර විදිහට Windows search index එක disable කරගන්න තමයි අපි හදන්නේ. එතකොට ඔයා මේකේ run command එක අරගෙන මේකේ type කරගන්න ඕන services.msc කියලා. ඉතින් මෙහෙම type කරලා එන window එකේ පහළටම ඔයාට යන්න පුළුවන් Windows search කියන එක ඔයා මෙතෙන්දි මේ list එකෙන් තෝරගන්න ඕන. ඉතින් මෙතෙන්දි වෙන්නේ මේ Windows index එක හරහා access කරන්න පුළුවන් විදිහට files අපිට හොයලා දෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක මේ hard disk එක use වෙනවා වැඩි. අන්න ඒ නිසා වාගේ PC එක ටිකක් performance අඩු වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. low end PC එකක් නම් search and index කියන එක එක්ක PC එක slow වෙන්න පුළුවන්. ඉතින් මෙතනදි වෙන්නේ වාගේ PC එකේ අලුතින් add වෙන files හැම දෙයක්ම Windows එකෙන් index කරගෙන ඒ වගේම ඔයාලට ඒක search කරද්දී Explorer තුරේ ඒව ඉක්මනින්ම නැවත index එක හරහා අපිට ලබා ගන්න පුළුවන් හැකියාව. මෙතන list එකෙන් ඔයාලට පුළුවන් Windows search කියන එක double click කරලා properties වලට යන්න. ඊට පස්සේ service name එක මේ විදිහට Windows search කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන startup type එක automatic delete start කියලා තමයි තියෙන්නේ. මේක ඔයාලට මෙතන arrow head එකෙන් disable කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ති මේ හරහා අපිට අපේ පිසි එක ටිකක් වැඩිපුර ස්පීට් කරගන්න පුළුවන් හැකියාව තියෙන මොකද මේ සර්විස් එක කරහා අපේ හාඩ් ඩ්‍රයිව් එක ගොඩක් වෙලාට යුස්සෙනවා වැඩි මොකද Windows ඉන්ඩෙක්ස් එක හරහා සර්ච්චනකොට එක බැක්ග්‍රවන්් එක ගොඩක් වෙලාවට මේක වැඩ කරනවා වැඩි එනිසා මේ විදිට අපිට ඩිසේබල් කරට පස්සේ පිසි රීස්ටාර්ට් කරට පස්සේ පිසි එක තවත් ස්පීට් කරගන්න පුළුවන් ඉතින් 4 වෙනි පියවර විදියට ටෙම්පරරි ෆයිල් ස්ක්‍රීන් කරගන්න තමයි අපි හදන්නේ ඒකට මම සෙටිංස් වල්ට කියල සිස්ටම් යටතේ මෙන මේ වම් පැත්තේ ස්ටෝරේජ් කියන එකට යනවා ස්ටෝරේජ් එකට ගියාට පස මෙතන උඩවාල්ට පේන ඇති මෙතන ඔප්ෂන් එකක් තියෙනවා මේ ඔප්ෂන් එක මං මෙතනින් මෙ මේ විදියට ඉනේබල් කරනවා මෙහෙම කරාට පස්සේ අපේ රිසයිකල් බින්න එක සහ අපි ඩිලිට් කරපු දේවල් කොච්චර කාලෙකින්ද අයින් කරන්න ඕන වගේ දේවල් වගේම පරණ වින්ඩෝස් අප්ඩේට් බැකප් වෙන වගේ ඒවා සිස්ටම් එකටම අපිට දෙන්න පුළුවන් මේවා අයින් කරගන්න කියලා අපි මැනුවල් කරන්නේ නැතුව මෙතන කන්ෆික ස්ටඩන්් සෙන්ස් ඕ රන්නිට් නව් කියන එක කලික් කරහම ස්ටඩන්් සෙන්ස් එක තුළින් කොච්චර කාලයකටද මේක රන්වෙන්න ඕන කියන එක තෝරන්න පුළුවන් අපිට මෙතන තියෙනවා මන්ත්ලි වීක්ලි එවරිඩේ වගේ මෙතින් සාමාන්‍යෙන් මන්ත්ලි වගේ තමයි ඩිෆෝල්ට් පාවිච්චි වෙන්නේ මේ අපිට අවශ්‍ය විදිර හදාගන්න පුළුවන් ඒවගේම ටෙම්පරරි ෆයිල්ස් කවද වගේත ඩිලිට් වෙන්න ඕන කියලා තෝරන්න මෙතනින් අපිට පුළුවන් දවස් 30 දවස් 14 දවස් 60 මේ වගේ කාල පරාසයක් අපිට මෙතනින් බලාගන්න පුළුවන් තෝට සිස්ටම් එක තුළින්ම ඔටෝමටිකලි ටෙම්පරි ෆයිල් අපිට ඩිලිට් කරන්න පුළුවන් ඒවගේ මෙතන පහල සඳහන් වෙනවාගට පේන ඇති delete files in my download folder if they have been therefore over ඒ කියන්නේ අපි ඩවන්ලෝඩ් ෆයිල් එකේ තියෙන මොනහරි ෆයිල් එකක් තියෙනවන ඒ අපි යස් වෙන්න නැත්තං එකන අපි ඒක මොඩිෆයි කරන්නෙත් නැත්තං සාමාන්‍යෙන් මෙතන අපිට සිලෙක්ෂන් එකක් දාලා ඒක මේ කාල පරාසය ඇතුළත දවසකින් හෝ දවස් 14කින් දවස් 30කින් හෝ දවස් 60කින් මෙන මේ අනාදී වශයෙන් අපිට මෙතනින් මේක චේන්ජ් කරගන්න පුළුවන් ෆ්‍රී අප් ස්පේස් නව් කියලා තියෙනවා එතනද අපිට හැකියාව තියෙනවා if you are low on PC we can try to clean up files now using settings on this page කියන මේ ෆීචර් එක හරහාම disk drive එකේ ස්පේස් එක අඩු නම් මේ හරහාම අපිට PC එක ක්ලීන් කරගන්න පුළුවන් ඊළඟ පියවර විදිහට අපි සර්ච් පාරකේ disk clean up කියලා මේ විදිහට සර්ච් කළා අපේ disk clean කරගන්න තමයි හදන්නේ මේ විදිහට වාට අපේ අදාළ disk එක සිලෙක්ට් කරගෙන මේ විදිහට මෙතනින් මේ ඔප්ෂන් ටික දීලා වාට disk clean up එකක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ හරහා අපේ සිස්ටම් එකේ අනවශ්‍ය තියෙන ෆයිල්ස් වගේ දේවල් වලට අදාළ ඒ ඩ්‍රයිව්ස් වල අපිට පුළුවන් ක්ලීන් අප් එකක් කරගන්න disk clean up එක තුලිනුත් සාමාන්‍යයෙන් ඔයාට යම් කිසි ස්පේස් එකක් ලබා ගන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් මාසයකට සැරයක්වත් මේ disk clean up එකක් කරගන්න ඔයාගේ තියෙන PC එකේ hard drives SSD වගේ දේවල් පාවිච්චි වෙන නිසා නිතර අනිවාර්යයෙන්ම ඔයා මාසයකට සැරයක්වත් disk clean up එකක් කරගන්න. ඉතින් මෙහෙම කරාමත් ඔයාගේ PC එකේ ස්පීඩ් අප් එක වැඩි වෙනවා. ඊළඟට අපි කතා කරන ස්ටෙප් එක තමයි hard disk optimize කරගන්න මෙතඩ් එක. ඉතින් මේක කරගන්න ඔයාලට පුළුවන් සර්ච් බාර් එකේ මේ විදිහට defragment කියලා සර්ච් කරාම මෙන්න මේ ෆීචර් එක අපිට බලා ගන්න පුළුවන් defragment and optimize drive කියලා. ඉතින් අපි ඒක ඇතුළට යන්න ඕන. ඒක තෝරලා ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට optimize drives කියලා window එකක් open වෙනවා. මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ PC එකේ තියෙන drives ටික solid state drives මොනවද hard disk drives මොනවද කියලා මෙතන පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති percentage එකක් පෙන්වනවා මේකේ 100%යි පෙන්වන්නේ. මොකද මම මේක කලින් optimize කරලා තියෙන්නේ මගේ PC එක. ඒ නිසා තමයි එහෙම පෙන්වන්නේ. සාමාන්‍යයෙන් මෙතන ඔයා optimize කරලම නැත්නම් මෙතන වැඩි යගයක් දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා ඒක select කරලා මෙතන optimize කියන එක අනිවාර්යයෙන්ම ලබා දෙන්න. එතකොට වගේ hard drive එකේ මම නැත්තම් SSD එකේ තියෙන data තැන ඒ data වලට අදාළ වෙන files විසිරීලා තියෙනවනම් එක තැන් වල ඒවා හරියට optimize වෙන විදිය තමයි
මේ හරහා අපිට කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. අනිවාර්යෙන්ම ඔයත් වගේ PC එකේ මේ ෆීචර් එක පාවිච්චි කරන්න ඕන. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක්වත් මේ වැඩේ කරනවා නම් හොඳයි. ඒතර ඔයාගේ PC එක දිගටම ඔයාට ස්පීඩ් අප් එකේ තියාගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒතර මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පහළ change setting කියලා තියෙනවා. මේකෙදී අපිට පුළුවන් schedule කරන්න මේක සාමාන්‍යයෙන් කවද විතර වගේද වෙන්න ඕන කියන එක. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් මේක weekly monthly මේ වගේ දේවල් වෙනස් කරලා බලන්න. ඒ තුලින් අපිට මේක schedule කරලා තියන්න පුළුවන්. daily වුණත් මේක වෙන්න කියලා අපිට මේක හදාගන්න පුළුවන්. ඊළඟ පියවර ඉදිරියට අපි කතා කරන්නේ Windows temporary files delete කරගන්න එක. ඒකට ඔයාලට පුළුවන් run කියලා search එකක් දාලා මේක type කරන්න percentage mark දෙක ඇතුලේ temp කියලා. ඉතින් මේ විදිහට type කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ PC එකේ temporary files තියෙන ඒවා ඔක්කොම. ඉතින් ඔයාලට පේනවාද මගේ PC එකේ දැනටමත් ගොඩාක් temporary files එකතු වෙලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ ටික all select කරලා මම මේ විදිහට delete කරනවා. delete කරාට පස්සේ ඔයාලට මේ වගේ message එකක් ආවොත් ඔයා මේ tick එක දීලා මෙතන try again දෙන්න. ඊට පස්සේ එන message එකට skip කියන එක දෙන්න. ඉතින් අවසාන වශයෙන් මම කතා කරන්නේ අපිට Windows වල තියෙන registry එක clean up කරගන්න විදිය. ඉතින් මේකට CC cleaner වගේ software එකක් කරා අපිට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. මෙතනදි වෙන්නේ ඔයාලා computer එකට software install කරලා uninstall කරාට පස්සේ අදාළ registry files හරියටම computer එකෙන් අයින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මැකිලා යන්නේ නැහැ. ඉතින් ඔයාලා දැකලත් ඇති games ඒ වගේම softwares වගේ ඒවා uninstall කරාට මේ registry files සමහර තැන්වල document වල වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවලුත් අයින් කරගන්න පුළුවන් නම් system එක ටිකක් slow වෙනක තව දුරටත් අපිට නවත්ත ගන්න පුළුවන්. CC cleaner හරහා custom clean එකක් දුන්නොත් අපි Edge එක සහ Chrome එක තමයි මෙතන ලොකු capacity එකක් විදිහට පෙන්නන්නේ. මම මේක කලින් කරලා තියෙන හින්දා මගේ PC එකේ ලොකු registry file ප්‍රමාණයක් පෙන්වන්නේ. මොකද මම මගේ PC එක දැන්ටමත් clean කරගෙන තියෙන්නේ. නමුත් ගොඩාක් දෙනෙක්ගේ මෙන්න මේ tool එක හරහා මේක run කරලා බැලුවොත් අනිවාර්යෙන්ම registry files ගොඩාක් මෙතන තියෙන්න පුළුවන්. මෙන්න මේ files ටික අපි අනිවාර්යෙන්ම clean කරගත යුතුයි. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ කතා කරේ වගේ laptop එක එහෙම නැත්නම් ඔයාගේ computer එක Windows slow වෙලා නම් ඔයාට Windows slow වෙච්ච එක speed කරන්න පුළුවන් tricks ටිකක් ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හැමෝටම වැදගත් වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාගේ අදහස් ගැන අපි comment section එකේ කතා කරමු. ඒ වගේම subscribe කරන්න මගේ YouTube channel එක computer related content ඔයාලට බලන්න ඕන. ඒ වගේම තමයි අපි මේ අද කතා කරපු settings Windows 10 එක තමයි සාමාන්‍යයෙන් similar යන්නේ. සමහර option වගේ දේවල් Windows 7 8.1 එකත් සමාන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දේවල් try කරලා බලන්න පුළුවන්. Windows 11 එකෙත් මේ සමාන settings ටිකක් තමයි settings එහෙම වෙන්නේ. ඉතින් try කරලා බලන්න මෙන්න මේ අද කතා කරපු tricks ටික ඔයාගේ slow වෙච්ච computer එක ඉක්මනටම ස්පීඩ් කරගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි මතක් කරගන්න ඕන channel එකේ මුල ඉඳලම බලපු කෙනෙක් ඉන්නවා නම් මම computer hardware වලින් තමයි channel එක පටන් ගත්තේ. ඒ වගේම අද මම system software සම්බන්ධ වීඩියෝ එකක් තමයි මේ කරේ. software වලදී අපිට application software සහ system software විදියට දෙකක් වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ system software යටතට ගැනෙන OS එක. එහෙම නැත්නම් අපි මේ operating system එක පාවිච්චි කරද්දී ඔයාලට කාලයක් යද්දී ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. PC slow වීමකට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් කොහොමද අපි නැවතත් recover කරගන්නේ? අපි කොහොමද අපේ PC එක තිබුණා වගේම performance වැඩි කරගන්න කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම මම මේ channel එකට upload කරලා තියෙනවා ගොඩාක් computer සම්බන්ධ videos, computer hardware based ගොඩාක් videos බලා ගන්න පුළුවන්. ඔයාලට ඒ videos වලිනුත් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ දේවල් වලට ආධුනික නම්. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.